අපි කිතුල්ගල ඉඳලා කැලණි ගඟ දිගේ කිලෝමීටර් 90කටත් වැඩිය දුරක් දවස් දෙකක් තිස්සේ බෝට්ටු පැදගෙන කොළඹට ආවා. අපි කට්ටිය මෙහෙදි සෙට් කළා මුලින්ම ගියේ කිතුල්ගලට. කිතුල්ගල දිමුතු වයිලා තමයි මේ ඇඩ්වෙන්චර් වැඩ ටික කරන්නේ. ඉතින් අපි හැමෝම එහෙදි සෙට් වුණාට පස්සේ සේෆ්ටි ජැකට්ස් එහෙම දාගෙන කැලණි ගඟට බහින්න ලෑස්තිනේ මෙන්න මෙහෙම. Ukraine कार्य को आगे बा वैसे कार्य करूँ मारना मुझे 这什么鬼？这么混呀！ ඉතින් මේ ගමනේදී ආරක්ෂාව ගැන ඒගොල්ලෝ සෑහෙන සැලකිලිමත් වෙලා තිබ්බා. සේෆ්ටි ඉක්විප්මන්ට් සහ සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන් ගමනට කලින් ඒගොල්ලෝ අපිට ලබා දෙනවා. ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ වගේ ඇඩ්වෙන්චර් එකකට කැමති නම් මේ වගේ සියලුම ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් කරන ඉමුතු අයලගේ කන්ටැක්ට්ස් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඉතුරුවද ගමන්ට පාස් දුරු මෙහෙම අල්ලගත්තා. මේකේ බෑක්වර්ඩ් එකේ ෆෝවර්ඩ් එකේ තමයි සම්පූර්ණ හැමදේම කරන්නේ. Taman කුඩි පැත්තෙන් තියාගත්ත රසෙ ඔක්කොම කරන්න දෙන්නේ මේ පැත්තෙන් තමයි. ආයේ මෙහෙම මාරු කරගෙන මුකුත් කරන්නේ. මෙහෙම අල්ලන් ඉන්න එපා. එමේ ගියොත් ඉස් ගාලා ගියොත් දඩ අර එන්නේ කැඩෙන්න පුළුවන්. අර එන්නේ සීන් දිනා මොකද එමේ වදින එක. හරිද? ඒ විදිහට ගත්තා. ඊට පස්සේ මම බෝට් එකේ දුන්නා නකලා ගියා දෙන්න. දැන් මේ උඩහට පොඩ්ඩක් පදින්න අමාරු. ආරට පල්ලෙහාට පදිනකොට එච්චර ලොකු වේට් එකක් දෙන්නේ නැහැ. හරිද? ඊට ඒක බලලා Tamanට තේරෙනවා කොහොමද කරගන්න ඕනේ. හරව ගන්න ඕන නම් මේක. මේකට හරව ගන්න ඕන නම් මේක. ෆෝවර්ඩ් එක බෑක්වර්ඩ් එක. හරි අවශ්‍ය දැනක් වුණොත් මම පිටිපස්සෙන් එන කෙනාට කියනවා ෆෝවර්ඩ් එකක් දාලා හදාගන්න හරව ගන්න කියලා අපි ඔයාලට මගදී කතා කරමු. අපි බෝට් එකේ ඉද්දි මේ තියෙන බෝට් එකේ ඉස්සරහා හරිද? මේ පිටිපස්ස. බෝට් එකේ ඉද්දිම අපි බෝට් එක පෙරළුණා කියලා හිතන්නකො. බෝට් එක පෙරළුණා. අපි වැන්න වතුරට. පළවෙනියටම අපි කරන්නේ බෝට් එකේ ළඟට ආවා. බෝට් එකේ එල්ලුණා. මේ අපි මෙතෙන්ට තිබ්බා. මෙහෙම ගියේ එල්ලුණා. හරි? අපේ ඇඟේ බරට තමයි. හරි? අද අපි ඇවිල්ලා ඉන්නවා කිතුල්ගල කැලණි ගඟට. අද අපේ ඉවෙන්ට් එක තියෙන්නේ කිතුල්ගල ඉඳලා ගඟ දිගේ කොළඹ මෝදර මට්ටක්කුලිය මොයකට ගාවට පදින්න. ගමන අපි දවස් දෙකකට ප්ලෑන් කරලා තියෙන්නේ. අද දවසේ කිලෝමීටර් 40 ගාණක් විතර පැදලා කළුවක් ගල හරිය තමයි නවතින්නේ. ඉතින් පේනවනේ ගඟේ සැර. ගමන දැන් පටන් ගන්න යන්නේ. දැන් අපි ටිකක් දුර ආවා. දැන් අපිට හම්බෙන පළවෙනි ලොකු රැපිඩ් එක. කොමාරි අපි බලමු පෙරලෙන්නේ නැතුව යන්න. එහෙනම් අපි යමු. පෙරලෙන්නේ නැතුව යමු කිව්වට බලන්න මොකද උනේ කියලා. වෙනද රැපිඩ් එක දකුණේ
අපි ටික දුරක් ගඟ දිගේ පල්ලෙහාට ආවට පස්සේ ගඟ මැද්දේ ගොඩ වෙලා තිබ්බ දූපතක් වගේ තැනක නතර කරා තේ බොන්න. ගඟ මැද්දේ දූපතක ඉඳන් තේ බොනවා කියන්නේ අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මම ඇත්තටම වීඩියෝ කරන්න නෙමෙයි හිටියේ. මේ ගමන යනකොට කොච්චර මහන්සිද කිව්වොත් ඕගොල්ලන්ට ඇහෙනවා ඇති මේ වීඩියෝ එක පිටිපස්සේ හති දාන සද්ද. මොන බන්න ප්ලේන් දිහායේ ලොකු වීඩියෝ බිස්කට් කන්න මේ වගේ වෙලාවකට මේ වගේ ප්ලේන් ටිකක් කොච්චර වටිනවද අප්පු මග හදාගෙන යන්නත් ගෙනල්ලා තියෙන ඔක්කොම මේ පහක් වෙන නිසා මම මේ ටික අපි වෙලා ගත්ත වැඩි මේ මගට වැඩි නෑ අවුල නෑ ටයිම් ගාන්න බැලන්ස් වෙනවද හිතුව වලට වහිනවලු ඇස්සක් දාලා එවන්න මං කියන්නේ. අපි දැන් කිලෝමීටර 7-8ක් ගඟ දිගේ පල්ලෙහාට ආවා. ලොකු රැපිඩ් ඔක්කොම පහු කරගෙන දැන් නම් තියෙන ලොකු රැපිඩ්ස් ඉවරයි. සමහර බෝට්ටු පෙරළුණා, වතුර පෙවුණා. ගොඩක් ත්‍රාස්‍යජනක ගමනක්. ලස්සන තැනක් අපි පොඩ්ඩක් නැවතිලා පොඩි රෙස්ට් එකක් අරන් අද පදිනවා හංගැල්ලට. කට්ටිය මෙතන ඉඳන් ෆොටෝ ටිකක් ගහලා දැන් ආයි යන්න තමයි හදන්නේ. උඩල ඉන්න 4-5ක් අකුඩු වලක් බලන්න ඉතිරාට නෑ ඔය කොළ කෑලි අර දුවනේ කුඩල්ල ඉන්නද ඉන්න මට නමයි දැනගන්න උණු යන්නේ නවන්න නැතුව ඉන්නේ වගේ කොහෙද යා ඕකේ හොල්මන් කෝට්ටක් තියෙනවා අපි ඉස්සරහින්. කෝට්ටු එන්ජින් එක. අපේ බෝට්ටු එන්ජින් එක. වැස්ස වැඩි කරලා අකුණු ගහ වහින්න ගත්ත නිසා කායක් එක ළඟම තියෙන ඉවුරට අරන් ගිහිල්ලා අපි ගොඩ වුණා. මොකද අකුණු ගහන වෙලාවට ගඟ මැද්දෙන් යනවා කියන්නේ අකුණක් වදින්න තියෙන chance එක වැඩි. අපි දෙන්න මෙතන නතර වුණාට අපේ අනිත් කට්ටිය තව චූට්ටක් විතර ඉස්සරහින් තමයි නතර වෙලා හිටියේ. ඉතින් අපි ගියා එතනට. ඉතින් අපි නතර වෙලා හිටපු තැන ගඟ පැත්තට කපලා තිබ්බ ඇලපාරෙන් 아무තු ගඳක් එන්න ගත්තා. ඒත් එක්කම ගොඩක් කුණු එන්න ගත්තා. එතකොට තමයි අපිට දැනගන්න හම්බුනේ ඒ පැත්තේ මිනිස්සු කුණු එහෙම මේ වගේ වෙලාවලට මේ ඇලට දානවා කියලා. අපි මේ ගමන මුල ඉඳලා එනකොටම කිසිම පොලිතින් කෑල්ලක්වත් නොදා ඉන්න අපි පරිස්සම් වුණා. අපි යන හැම ගමනකදීම පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැතුව යන්න තමයි අපි සැලකිලිමත් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කොහේ හරි යනවා නම් ඒ කුණු හැම දෙයක්ම බෑග් එකකට දාගෙන අරගෙන එන්න. ඒ විදිහට පරිසරයට හානියක් කරන්නේ නැහැ කියන ලැබෙන මානසික සතුට කියලා දෙම කරන්න බෑ. අපි තියෙන පුංචි ස්ටෙප් එකකින් ලොකු වෙනසක් වෙයි. මේ ඉන්නේ මගේ මාමා. අපි බෝට්ටු වලින් ගඟ දිගේ යනකොට එයයි එයාගේ යාළුවයි කාර් එකෙන් පාර දිගේ අපේ පස්සෙන් එනවා. එහෙම ඇවිල්ලා ගොඩ ඉඳන් එයා අපිව වීඩියෝ කරනවා. ගොඩ ඉඳන් අරගත්ත වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම එයා ගත්ත ඒවා. ඉතින් එයා හෙට තමයි අපිත් එක්ක බෝට්ටුවෙන් යන්න ජොයින් වෙන්නේ. දැන් කීපාරක් පෙරුණා? දෙපාරයි දෙකක්. අපි පෙරළුනේම නෑනේ. නෑද මේ බෝඩ් බ්ලොක් එක කියලා බලන්න. මේ කියලා දුන්නේවා ගොඩ වෙන තාලේ. යටට ගිහිල්ලා බෝට්ටුවට උස්ම ගන්න තාලේ කියලා දුන්නා. අන්න බයිලකුත් තියෙනවා. අපි කාර්යයේ දාන්න එහෙන් කොහේ හරි හොටෙල් එකේ ඔය කරන් ගිහලා තේරුම්න්නේ දැන්නේ. වෙන මිනිස්සුන් නම් මොකද කරන්නේ? ගෙදර තියෙන දියත් අක්කාලා වහින්නලාට දානවා ගඟට. දෙම්මන වෙලාද? දැන් අපි අම්මෙන් කොහෙද?
දැන් මෙතන පේනවාට මේ මෙතන මෙහාට ඇලක් වෙනවා. වහිනලා ටක් ගාලා තට්ටක් ගාලා ඒ හැම ටවුන් එකම කරන දෙයක්. කුල් ටික දාලා එයා එතන අනමන ඔක්කොම එනවා. ඒ වෙලාවට ටක් ගාලා යාලා තියෙන ටැංකිය නම්මන ඒ වෙලාවට අරින්න තියන් ඉන්නේ. එතන දැන් ඉතින් මාර ගඩක් ආවේ නේ වැට්ටත් එක. ආ එහෙමද? ඔව් අපි ගොඩ වෙනකොට නේ යන්න. ඉවරනේ කිව්වා. තද වැහි මැද අපි අවිස්සාවෙල්ල පැත්තට ඇවිල්ලා දවල් කෑම කෑවා. 3ත් පහු වෙලා දවල්ට කෑම කද්දි හිතුවට වැඩිය ගොඩක් පරක් වුණා. තනි කරම යන්නේ බොර වතුර චුලි කැරකිලා යන්නේ. රැස්සත් එක ගොඩක් වතුර වැඩි වෙලා තියෙනවා. ගොඩක් අද රැස්සට පොඩ්ඩක් මග නැවතිලා දැන් කොහොම හරි කෑමත් කාලා දැන් පිටත් වෙන්න යන්නේ. එතනින් ගිහිල්ලා කළුවක් ගල හරියේ අද ගමන නවත්තනවා. අද අපේ ගමනේ අන්තිම හරිය දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් දුරක් ආවා දැන් කිලෝමීටර් 40 ගාණක් විතර ඇවිල්ලා. කොහොම හරි දැන් අද වෙලාව හවස 5ට විතර ඇති. 5ට විතර ඇති. ඒ වුණාට ඊට වඩා රැ වෙලා වගේ තියෙන වැහි කළුවර අද දවසෙන් සෑහෙන්න වෙලාවක් ධාරානිපාත වර්ෂාවලට ගොදුරු වෙලා අපි දැන් මේ කොහොම හරි බාධක මැද්දේ ගමන ආවා. 20කින් පැය භාගයෙන් විතර අපි ගමන අද ඉවර කරනවා. අපේ ටාගට් එකට අපි ඇවිල්ලා තියෙනවා කොහොම හරි. අද කළුවක් ගල නැවතිලා හෙට උදේ එතන ඉඳලා මෝදරට පදින්න තමයි ප්ලෑන් එක. අන්න බ්‍රෙසියර් දෙල්ලලා මේ Walau begitu kok walau deh. Ini walau apa? Ini betul. Ini kalau kamera itu kan kan. Ini kan betul. Baru ini batas itu. Batas itu vikunan deh. Nah, වෙන මොකක්ද? mana kamera අපි දැන් ඉන්නේ කපුගොඩ තොටුපොළේ. මේ තොටුපොළේ තියෙන ඔරුව මේ ඔරුව පදින අයියත් ඉන්නවා මෙතන. අද කොහොමද වතුර ගොඩක් වැඩි නේ? අද වැඩි. දැන් අඩුයි. මේ කිට්ටුව පාලම් මොකුත් නැහැ නේ? තියෙනවා හංගල්ලෙන් තියෙනවා ආයි මේ කුගොඩ එකක් තිබ්බා. මේ දෙක අතර කිසිම පාලමක් නැහැ මේ. නෑ. ඒක තමයි මේ ඔරුවෙන් මිනිස්සු එකට මේකට යන්නේ නේ. සෑහෙන්න දුරක් ඉතුරු වෙනවා මෙතනින් යද්දි නේ. ඔව්. කිලෝමීටර් 6ක විතර දෙපැත්තට මේ ගාන හුවා. ඉතින් ඇත්තටම අද තිබුණු තත්ත්වෙත් එක්ක අපි හිතුවේ නෑ එන්න පුළුවන් වෙයි කියලා මෙච්චර ඉක්මනට. අපි හිතුවේ ගොඩක් රෑ වෙලා කරුවල වැටලා ගඟ පේන්නේ නැති වෙලා මෙතෙන්ට එන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි කට්ටිය එක වගේ බැක් වෙන්නේ නැතුව හොඳට පැද්දින්ද කොහොම හරි අපි මේ ටයිම් එකට ආවා. තාමත් වැස්ස පැය ගාණක් එක දිගට වැස්සේ තෙමිලා කොහොම හරි අද අපේ දවසේ පදින්න ඕන ටික ඉවර කරා. අද අපි එහෙනම් රැට රෙස්ට් එකක් අරගෙන හෙට උදේ ආයේ ගමන තියෙනවා. එහෙනම් යමු උඩට නේ. අපි මේ අදගෙන එකත් එක්ක ගන්න කියලා වෙද ඉතින් ඇත්තටම මේ කතා කරන්නේ. මම ගිහින් දාන්න. ඒ කියන්නේ දැන්ද දන්නේ අපි ආවා කියලා. ඔව්. මෙතන ලෝකෙ. නිදි. මෙතනට ඉස්සෙල්ලා අපි අහන්න හිටියා. සීට් එකක් කඩා ගත්තා. ඔව්. බැලිනු මග දැක්ක. ඔව්නේ. මේ වෙනකොට වතුරට පෙගිලා අත් එහෙම දිය වෙලා වගේ තිබ්බේ. කිලෝමීටර් 42ක් වතුරේ පැඩල් කරගෙන ආවා වගේ නෙමෙයි. මේ වෙනකොට නම් පට්ටම මහන්සි. හાર્ට් බීට් එක කොච්චර වැඩි වෙලාද කියලා කිව්වොත් මොලෙත් එක්ක හෙල්ලෙනවා වගේ ඒ සද්දෙට. පැඩල් කරලා පට්ට විදියට උරහිස්සෙම රිදෙනවා. මට හිතුනේම
හෙට මේ ගමන කන්ටිනියු කරන්න බෑ කියලා. ඉතින් මේ වගේ මූඩ් එකක ඉන්නකොට අපි නතර වුණේ නම් සුපිරිම තැනක. කොච්චර ඇඟට අමාරුයි කියලා දැනුණත් ඉතුරු ටික කාර්කේ යනවා කියලා හිතුණත් ගඟ දිගේ ගිහිල්ලා මොහොතෙන් ඉවර කරනවා වගේ හිස්ටොරිකල් මොමන්ට් එකකට පයින් යන්න නම් හිතුනේම නැහැ. ගමනේ ඊට වඩා අමාරු දවස් තමයි අද. මොකද රැපිඩ් සැඩපහරවල් තිබ්බ හින්දා කයක් පා වෙලා යනවා. හැබැයි අද ගඟේ වැඩි සැඩපහරවල් නැති හරියක් තමයි තියෙන්නේ. ඉතින් අද පැඩල් කරන්න තියෙන ප්‍රමාණය ඊට වඩා වැඩි. අද දැන් අපි ඉන්නේ ඇක්ෂන් කැම්ප් කියන තැන. ඊයේ මෙතන තමයි අපි රාත්‍රියේ ගත කරේ. දැන් අද අපේ අවසාන දවස. මේ ටික දැන් මෙතනින් හරේ තියාගෙන යන්න වෙනවා ටිකක් දුර ගිහිල්ලා. කළුවක් ගල ඉඳලා අද මට්ටක් කුලියට පැදලා අපේ ගමන අද ඉවර කරනවා. මේ කායක් එක ප්ලාස්ටික් කින්ද බර නැහැ වගේ පෙවුනට පට්ටම බරයි. ඔව් අනේ වැටියන්කෝ කියන්නේ අපේ මාමා තමයි. ඇක්ෂන් පාක් එකේ ඉඳලා ගඟට චුට්ටක් දුර තියෙනවා. ඒ ටික ඉතින් මේ විදිහට තමයි කායක් ටික අරන් යන්නේ. ඔය කතා කරන්න ප්‍රදීප් අයියා. එයාත් රට වටේම ට්‍රැවල් කරන සත්තු ගැන වීඩියෝස් ගොඩාක් කරන කෙනෙක්. එයාගේ Facebook එකකට තියලා ඔයගොල්ලෝ ලයික් එකක් දාන්න. මේක ඔන් කරලා තියෙන්නේ. ඊයලි වලින් බැස්සම සඳුන් නැල්ල බැස්සම අල්ලන් ඉඳලා රෙකෝඩින් ඔන් කරලා බහලා ඉවරනහම. අනේ මට එක එක නේද හරි යන්නකො. ඒ මාත් ඉන්න බැරි වෙයි. මෙහෙට පාරේ. වාරේ දෙවෙනි දවසේ ගමන අපි පටන් ගන්නයි හදන්නේ. ඊට වඩා ගොඩක් වතුර වැඩි වෙලා තියෙනවා. මං හිතන්නේ අඩි 5ක් විතර වතුර තව ඉස්සිලා තියෙනවා ගඟේ. ගඟේ යන හැඩපාර සමහර තැන්වල මුල්ලෙන් පල්ලෙහාට ගලාදී අනිත් පැත්තෙන් ගඟ උඩට ගලනවා. ඒවට අහුනහම ඉතින් කයක් පදින එක ගොඩක් අමාරු වෙනවා. කොහොම හරි අද අපි අවශ්‍ය වෙනකොට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔව්. ඉස්සෙල්ලා බලන්න අපේද ફોකස් කරේ කියලා. දැන් පේන මේ ලයි. තද එළිය දෙයක් පේන්නේ. හරිද? යාරේ බයි. කමල්ලා යනවා නිකන් රෝස් නැති ජැක් වගේ බෝට්ටු ඉදිරියේ. හරිද? රෝස් නැති ජැක් වගේ. අපි කායක් වල වතුර අයින් කරන්න නැවතුණු මේ තොටුපොළේදී අපිට හම්බුණා මේ ගමේ අයියා කෙනෙක්. අයියාගේ නම මොකද්ද? සිරිවර්ධන. මෙතන මේ තොටුපොළක් නේද? සාමාන්‍ය මේ හරි ගැඹුර කොහමද? මේ දැන් මේ මට්ටමට අඩි 40ක් විතර. මේ දැන් මේ හරිය වතුර වැඩි වෙලා තියෙන මට්ටමත් එක්ක අඩි 40ක් විතර ගැඹුරුයිලු. එතකොට මේකේ මේ දාන රිටවල් නේද? මේ රිට එක දිග බලන්නකෝ. මේ රිටක්ම තියෙනවා අඩි 20කට වැඩිය. අඩි 30ක් විතර තියෙනවා. ඉතින් මේ ඔයා වැලි රස්සාවද කරන්නේ? නෑ නේ. මේ යට ගිහිල්ලාද වැලි ගේන්නේ?
අඩි 20 විතර යනවානේ 20ක් විතර ගිහිල්ලා වැඩි අරගෙන එනවා වතුර වැඩිනේ දැන් බැස්සොත් එහෙම අර කොහෙන් නවතිනවා අංවැල්ලේ ඉතර ඉඳන් කොළඹ පැත්තට යද්දි මේ ගඟේ කිඹුල්ලු හම්බෙනවා අයියෝ මේකේ කිඹුලා ඔයාලට හම්බෙලා තියෙනවද ඔව් අපේ දැන් නිතරම මතුවෙනවද නිතරම නෑ කොයි හරියද මතුවෙන්නේ එක තැනක් කියලා නෑනේ පහු වෙඩිගෙන මේ අවුරුදු දිගේ කටු ලොකු කිඹුල්ලුද ඌ අඩි කොහමද 15ක් විතර ඉන්නේ අඩි 15ක් විතර ලොකු කිඹුල්ලු මේ හරියේ ඉන්නවා ඉතින් අද ගම් වතුරත් එක්ක ඒගොල්ලෝ ගොඩට ගිහින් ඇති ගොඩක් නේ ඔව් මේ වතුර වැඩි වෙනකොට තමයි උගම මතුවේ ඔව් මෙන්න කට්ටිය අපි දිගටම කායක් පැදගෙන ගියේ නෑ. සමහර ලස්සන තැන්වල නතර කරලා වටපිටාවේ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරලා පොඩි ස්නැක් එකක් එහෙම කාලා මහන්සිය එහෙම නිවාගෙන තමයි ගියේ. හලෝ කොහමද පප්පලා ටික අපි ගොඩේදී වතුර ගලනවා පැදන් ඉඳි ගලන්නේ නැහැ ඔව්නේ ගන්නවා ඉතින් හොඳට පැදලා තියෙනවානේ එන වේගෙට අපි හිතන්නේ අපි ස්පීඩ් නෑ කියලා ඒකයි වාදකම් නිකුනේ කියන කතාවදනේ කාටද වයස කවුද වයස මේ ඔක්කොම මේ වයස අංකල්ලා ඉන්නේ ඔක්කොම අක්කලා තමයි ඉන්නේ ඒවල බලන්න බෑ වගේ නෑ බලන්න මෙයාත් දන්නේ ඉන්නේ පුදුම රසක් තියෙන්නේ මහන්සිය කොහෙන් ගියාද නැහැ කොත්මලේ ඔගොල්ලොත් බොන්න කායක් පදිනකොට කොත්මලේ ඒ බොරු දාන්න හරි බොරු දාන්න කියලා මෙහෙම ගිහිල්ලා ඔව් තියනවා හිතා ගන්න බෑ එහෙම අන්තිමට මේම Google map එක අනුව අපි දැන් කිලෝමීටර් 15ක් හරියටම පැදලා තියෙනවා නවගමු පාලම ළඟට මෙතන ඉඳලා ආයේ කැලණිය පන්සල ගාව අපි ආයේ නවතිනවා කැලණිය පන්සල ගාවට තව මෙතන ඉඳන් 15ක් තියෙනවා එතනින් තව 10ක් විතර ගියාම මෝදරින් අපිට මට්ටක් කුලියෙන් අද ඉවර කරන්න පුළුවන් ගම. හයි එහෙනම් නා දෙවියන්ගේ පිටයි කොල්ල අපි ගියා. පිටපස්සට යන්න පුතා. කොල්ල අපි ගියා. කොල්ල අපි ගියා. එහෙනම් කොල්ල ගියා. ඔව් මෙහෙම කරගන්න ඕ මොහොම කරගන්න. ඒගොල්ලෝ කැමිට්ටන්න ගහගත්තද? ඔයගොල්ලෝ ඉන්නේ නැද්ද? ආයේ පොඩ්ඩකට අපි නැගත්තුවා අපේ මාමම වැඩේට සෙට් කරගන්න. අවුරුදු 60 ගාණක් වුණත් කොල්ලෝ එක්ක හරියට මේ වගේ ගමන් සෑහෙන යනවා මෙයා. ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම එයා හැම මොමන්ට් එකක්ම එයා රෙකෝඩ් කරන එයාගේ කැමරා එක. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම එයාගේ අලුත්ම YouTube channel එකට එයා දැන් දානවා. Travel with Kamal කියන එයාගේ YouTube channel එකේ link එක පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්නකෝ එයාගේ videos.
අම්බුව රෝතු පිටි මේ ලේ මොනවද දන්නේ නැහැ. बढ़िया टैक्सी आओ गया मैंने ඔන්න අපි නතර වෙලා හිටපු තැන ඉඳලා පැදගෙන ඇවිල්ලා කැලණියේ පන්සල ගාව නතර වුණා දවල් කෑමට. නිකන් කැමරාව අල්ලන් විතරයි ඉන්නේ. කැමරාමන් නුනාට. දැම්මනේ කතුර. දැම්මද? දැන් අපි මේ ඉන්නේ කැලණියේ පන්සල ඇතුලේ. කැලණි පන්සලට කොච්චරවත් ඇවිල්ලා තිබ්බත් බෝට්ටුවෙන් මේ වගේ නම් පන්සලට ඇවිල්ලා තිබ්බේ නැහැ. අපි දැන් ඉන්නේ කැලණියේ පන්සල ගාව. මෙතනින් අපි අරහෙ බලමු. මෙතනින් අපි දවල්ට කෑම එහෙම කාලා දැන් මෙතනින් මට්ටක්කුලිය මේ මෝයකට ගාවට පදින්නයි හදන්නේ. මෙතනින් මගේ චූටි දෝනි රුවන්යත් ගමනට එකතු වෙනවා. දෝනි බය නෑ නේද? කො ෆිට් එකක් දාන්න කැම් එකට. කැම් එකට. කො කැම් එකට. කැලණියේ ඉඳලා අපේ ගමනට ප්‍රදීප් අයියාගේ දුවත් එකතු වුණා. ඉතින් මේ ගමනට අවුරුදු 5ක් විතර වයස අයත් අවුරුදු 60ක් වයස අයත් මේ ගමනට සම්බන්ධ වෙලා හිටියා. මේ හැමදේම සේෆ්ටි ඉක්විප්මන්ට් ඇතුව තමයි අපි කළේ. සමහර මගේ වයසේ කට්ටිය මේ දේවල් කරන්න පට්ට බයයි. මම හිතන්නේ අපි මේ කෙටි ජීවිතේදී අලුත් එක්ස්පීරියන්ස් අපි ජීවිතේට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් හරියට කරද්දි බය වෙන්න ඕනේ නැහැ. අන්නතරු කියන දේවල් පාරකදී වුණත් අපිට වෙන්න පුළුවන්. ඉතින් අපේ කම්ෆර්ට් සෝන් එකෙන් මිදිලා අපේ ලිමිට්ස් පුෂ් කරලා අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් නම් පස්සේ කාලෙකදී හරි අපිට ඉතුරු වෙන්නේ එච්චරයි. අම්මෝ ලස්සන.
හරි හරි කැලණියේ ඉඳන් පෑලියගොඩට වෙනකන් තියෙන ගඟේ කොටස තමයි ගඟේ තියෙන අපිරිසිදුම කොටස. දකින් තැන කුණු ප්ලාස්ටික් හැමදේම ගඟට දා. කැලණි පන්සල හරියේ වැව් ඉවුර දිගටම හියුමන් වේස්ට් හැම තැනම. ඒ තරම් සරල දෙයක්වත් නියමිත තැන කරන්න තේරෙන්නේ නැහැ කියන්නේ නම් හරිම කනගාටු මිනිස්සුක. අපිට මේ ගමන පුරාවටම එක එක විදිහේ සත්තු ගොඩක් දකින්න හම්බුණා. වැඩිපුරම දැක්කේ එක එක જાති කුරුල්ලෝ වර්ග. මේ ගමන පුරාවට සෑහෙන පාලම් යටින් අපිට යන්න පුළුවන් වුණා. රාගම පැත්තේ ඉඳලා කෝච්චියෙන් කොළඹට යනකොට හම්බෙන කෝච්චි පාලම. එතකොට පෑලියගොඩ අලුත් පාලම. වෙනදට කෝච්චියෙන් වාහනෙන් උඩින් යනකොට පේන පාලම් යටින් යනකොට පේන්නේ මෙන්න මෙහෙම. ඉඳන් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ පෑලියගොඩ හයිවේ එකේ පාලම ළඟට. දැන් අපි මුහුදට ගොඩක් කිට්ටු කරලා තියෙන්නේ. දොනි අර පැත්ත බලන්න. පුතේ ගමන හොඳයි නේද? ඈ පණීද? ඔව් පිට් එකක්. ඔන්න ටික කොහොමරි අපේ ගමනාන්තයට ළඟා වෙලා තියෙනවා. ඔය ඈතින් පේන්නේ මුහුද. ඇත්තටම මුහුදේ වතුරයි ගඟේ වතුරයි හරියටම පාට දෙකකින් වෙන් වෙලා තියෙන්නේ. කරදිය වතුරයි මිරිදිය වතුරයි හරියටම ලයින් එකකින් වෙන් වෙලා. ඒක ඇස් දෙකට දකිනකොට හරියට මැජික් එකක් වගේ. ගඟ වගේ නෙමෙයි මුහුද. මුහුද ටික සැර වැඩි. මුහුදේ ඉඳලා කිලෝමීටරයක් දෙකක් යන්න තියෙන නිසා අපි ඊට කලින් පොඩ්ඩකට නතර වුණා. මුහුද පෙනි ඉන්නේ. ඒ වුණාට මෙතනින් නෙමෙයි අපි ගමන ඉවර කරන්නේ. මෙතන ලස්සන තැනක් වැලි පාරයක් තියෙනවා. ඒ හින්දා අපි මෙතන නැවතුණා. අපි දැන් මේ ගඟදිගේ උතනින් තව චුට්ටක් පැදලා මොය කඩේ මුහුදට ගිහිල්ලා පොඩ්ඩක් එහා පැත්තට දාලා ගල්ලට එහා පැත්තෙන් මුහුද දිගේ චුට්ටක් ගිහිල්ලා තමයි ගමන ඉවර කරන්නේ. ඉතින් ගිහිල්ලා අපි ඔයාලට පෙන්වන්නම් මේ පැත්ත කොහොමද කියලා. ඔන්න දැන් අපි මුහුදේ පදින්නයි යන්නේ. මුහුද ටික සැර නිසා කායක් එක පදින්න ටිකක් අමාරුයි. රැල්ලත් එක්ක ගිහිල්ලා දකුණු පැත්තේ තියෙන ගල් ඇටි එහෙම වැදුනොත් කෑලිවත් හොයාගන්න නැති වෙනවා. ඉතින් ටිකක් පරිස්සමෙන් අපිට යන්න වුණා.
මට උඩු ඔන්න ඔය විදිහට තමයි විවිධ අභියෝග බාධක මැද්දේ සෑහෙන අත්දැකීම් එකතු කරගෙන කිතුල්ගල ඉඳලා කොළඹට කිලෝමීටර් 90කට වැඩි දුරක් අපි කයක් වලින් ආවේ. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයත් මේ වගේ ඇඩ්වෙන්චර් වැඩ කරන්න කැමති කෙනෙක් නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. තව අපි කලාවේ බෝට්ටු සෆාරි එකක් ගිහිල්ලා අලි බැලුවා. ඊට පස්සේ වැව් පිට්ටනියේ කැම්ප් කළා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඕන නම් channel එක subscribe කරන්න. මුලයින් විතර නෑ කොළඹ කියන්නේ කොළඹ තියෙන්නේ කියලා කියන්න පුළුවන් ආ ඒකත් ගමු මම නේද බලන්න මේ මේ බලන්න මේ ඒක තමයි වටින්නේ. අයිල බලන්න දැන් එහෙම එකෙන්ම ගියා මේ වගේ